එසැනි තොරතුරු නිවැරදිව දැන්ම දැනගන්න අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කර තබා ගන්න. මෙන්න දැන් ලැබෙන පුවතක්. ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරකයෙකු විදිහට කටයුතු කළ ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙලෙස වෙඩිවැදී බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද මේ දැන් වාර්තා වන්නේ එම වෙඩි ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි. මෙම හදිසි වෙඩි ප්‍රහාරය සිදු වූයේ ලක්සඳ සෙවන නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී. එලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් වෙඩි ප්‍රහාර 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ල වී තිබෙන බවට තොරතුරු වාර්තා වුණා. සමාජ ක්‍රියාකාරකයෙකු ලෙස කටයුතු කළ ඩෑන් ප්‍රියසාද් ඔබට සසර ගමනේ මෙවන් විපත්තිවලට ගොදුරු නොවේවායි අපි ප්‍රාර්ථනා කරනෙමු.